නැතුව මේ මඩ පෑවිලා තුවාලයක් උණු පේන්නේ නෙවෙයි මම මෙච්චර කලින් ඉඳලා තියෙන්නේ ස්පැචුලා අදින්නේ අර ටෙස්ට් කියන නම ඉඳලා මේ මඩ එහෙම වුණා හොඳට පේනවනේ තුවාලයක් උණු අර මිනිස්සුන්ගේ අවධානය ගන්න මඩ ගාගෙන අර තුවාල වෙලා පේනවනේ හොඳට එන පටන් පේන්නේ නැහැ මම දැන් ඉන්නවා නිල් පාට ඇඳලා ඒතකොට නිල් පාට පේන්නේ කොහොමද මේක මගේ ඇස් දෙක හැඩයි රූපේ බොනික්කි වගේ සෝවනා හැඩයි රූපේ බොනික්කි වගේ සෝවනා ඔයා තමා බඹා කිටු එක්කිනා ඔයා තමා බඹා කිටු එක්කිනා සඳක් පෙනේ මුහුණේ රත්තරන් වගේ මල් හිනා සඳක් පෙනේ මුහුණේ රත්තරන් වගේ මල් හිනා ඔයා තමා බඹා කිටු එක්කෙනා ඔයා තමා බඹා කිටු එක්කෙනා හයි හයි කොහමද හොඳින් ඉන්නවා ඉතින් මෙහෙම දැන් මම කරේ සින්දුවක් කීක හිටපු තැනකට අනවසරෙන් කඩා වැදුනා වගේ වැඩක් මේ කළේ ඒක ඇත්ත කොහොමද ඔය වැඩ කරන්නේ අනවසර වැඩ අනවසර වැඩ කමන්න ඉතින් එහෙම පොඩ්ඩක් අනවසර වැඩක් කළා කියලා වැරද්දක් වෙන්නේ නැහැ එහෙනම් හිතමු හිතමු කලාවට වරද්දක් කලාත්මක වෙන්න අනවසර සමහර වැඩක් ඔව් කලාවත් එක්ක විද්‍යාව සම්බන්ධ වෙද්දි මං හිතන්නේ අර අනවසර වැඩ කියලා එහෙම දෙයක් නෑ මොකක්ම හරි විද්‍යාත්මක සාධකයක් තියෙනවා හරි දැන් මේ පිස්සු දෙනෙක් ඔය කතා කරද්දි බලලා නැති මොකද්ද මේ කතාව කියලා channel එකේ පොඩි අලුත් වැඩක් කරන්න යන්නේ පිස්සු දෙන්නෙක් තමයි කරන්න දෙයක් නෑ හැබැයි කරන්නේ බොහොම වැදගත් සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉස්සලා මේක මොකද්ද කියලා එක්ස්ප්ලেইন කරලා මේ කවුද කියලා අඳුනලා දෙන්න ඇත්තටම මේ වගේ දෙයක් කරන්න යන්නේ මොකද්ද මේ සාමාන්‍ය මිනිහෙක්ට ඕනේ නේද ජීවත් වෙන්න විද්‍යාව කියන එකකුත් ඕනේ කලාවත් ඕනේ ඒක ඔය දෙකෙන් එකක් තියෙන එකෙක් නිකන් භාගයක් වගේ ඉන්නේ ෆිල් වෙන්න භාගයක් වෙන මිනිස්සු. ඒකට දෙකම තියනවා නම් අපි කියනවා නම් පර්ෆෙක්ට් මිනිස්සෙක් කියලා. එතකොට අපි කතා කරන්නේ මේක ඇතුලේ විද්‍යාවේ මොකද්ද තියෙන කලාව කලාවේ මොකද්ද තියෙන විද්‍යාත්මක පැත්ත. ඒ වගේ දෙයක් තියෙනවා. කතා කරන් යද්දි සමහරට ක්ලික් වෙයි බලන් ඉන්න කට්ටියට මොකද්ද මේ අපි කියන්නේ කියලා. කොහොම වුණත් කලාවයි විද්‍යාවයි එක තැනකට අරගෙන වෙනස් විදිහ වැඩක් තමයි කරගෙන යන්නේ. අලුත්ම පොඩ්කාස්ට් එක පළවෙනි එපිසෝඩ් එක විද්‍යාව කලාව එක තැනකට ඇවිල්ලා ද පිකල් එක තමයි එකතු වෙන්න යන්නේ. අච්චාරු. සිංහලෙම කියනවා නම් පොදම අච්චාරුවක් තමයි දෙන්න යන්නේ. එතකොට මේ ඉන්නේ අන උඩහ ගෙදර මල්ලි. පහළ ගෙදර අක්කා. උඩහ ගෙදර මල්ලි පහළ ගෙදර අක්කයි ගැලපීම. එකතු වෙලා අච්චාරු හදන්නේ. දැන් මාව නම් සාමාන්‍යයෙන් දන්නවා ලේඛිකාවක් විදිහට දන්නවා මේ YouTube එක කරගෙන යන කෙනා විදිහට දන්නවා තවනියුම අංගනා කියලා. මේ ඉන්නේ තමර ගයාෂාන්. මම වැඩි දන්නේ නැහැ. ඉතින් මේ කලා ශාස්ත්‍රය නම් කොහොමද හැබැයි චිත්‍ර අඳින කට්ටිය දන්නවා ටිකක් නේද? පැන්සල් සාමාන්‍ය මිනිස්සු ඉස්සර කතා කරත් වෙලා කට්ටිය නොදන්න කට්ටිය පැන්සල් කියලා. එතකොට චිත්‍රත් එක්ක තමයි ගොඩක් ගේම් එකේ හිටියේ. පස්සේ චිත්‍ර වලින් ඈත් වෙලා දැන් විද්‍යාවත් එක්ක තමයි පොඩ්ඩක් එකතු වෙලා ඉන්නේ. දැන් අපි ඉස්සෙල්ලා නිකන් කතා බහක එදෙද්දි කිව්වා කලාවට කොහෙන් හරි විද්‍යාව සම්බන්ධ වෙනවා කියලා. දැන් මේ චිත්‍රවලටත් විද්‍යාව සම්බන්ධයි කිව්වනේ. මම චුට්ටක් කියන්නකෝ බලන්න. චිත්‍රවලට කොහෙන්ද විද්‍යාව සම්බන්ධ වෙන්නේ කියලා? චිත්‍ර කියන්නේම සාමාන්‍ය අපේ ඇහත් එක්ක යන දෙයක් නේද? ඒතකොට ප්‍රාසංගික කලාවක් නෙමෙයි කලාවක්. ඒ කියන්නේ ප්‍රාසංගික කියන්නේ අපි කරද්දී කියන මොකක් හරි කලාකෘතියක් කරද්දී ඒක රස විඳින්න පුළුවන් අපි කියනවා ප්‍රාසංගිකයි කියලා. ඔයා පොතක් ලියනවා නම් ඒක ප්‍රාසංගික නෑ. ලියන ගමන් කාටවත් රස විඳින්න බෑ නේද? සින්දුවක් නම් කියන ගමන් රස විඳින්න පුළුවන්.
කියන එක අහගෙන රස විඳින්න පුළුවන්. ඒතකොට චිත්‍රත් අඳිද්දී රස විඳින්න පුළුවන්. සාමාන්‍ය නම් කරන්නේ ඇඳලා ඉවරනාට පස්සේ චිත්‍රයක් රස විඳින එක. ඒතකොට ප්‍රාසංගිකක් නෑ. හැබැයි කලාවක් විද්‍යාව සම්බන්ධයෙන් ඉතින් අපි චිත්‍රයක් ගත්තොත් එක්ක මොනොක්‍රෝම් නැත්තම් කලර් වලින් යනවා. එතකොට පාට පේන්නේ විද්‍යාවෙන්. පාට පේන විද්‍යාව. පාටක් කියන්නේ මොනවද සංඛ්‍යාත ටිකන්නේ. දැන් හිතන්නකෝ මම දැන් ඉන්නවා නිල් පාට ඇඳුවා. එතකොට නිල් පාට පේන්නේ කොහොමද මේක? මගේ ඇස් දෙක. හරි. මගේ ඇස් දෙක. විද්‍යාව දැන් බිඳුවයි. හරි. ගන්න යන්නේ මට. මෙතන ලයිට් එක නැත්තම් කොහොමද පේන්නේ? පේන්නේ නැතුව යනවා. පේන්නේ නැතුව යනවනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ආලෝකය තියෙන මොකක් හරි එකකට වැටලා ඒක අපේ ඇහැට ආවොත් නේ. හරි. ආලෝක ප්‍රභවයත් පොඩ්ඩක් භාෂාව වෙනස් නෑ. එතකොට හරි අපි කියන්නේ මෙහෙමනේ ආලෝක ප්‍රභවයක් තියෙනවා. හරිද? වස්තුවක් තියෙනවා. වස්තුවේ ඉඳන් ආලෝකය ඇහැට එනවා. ඇහැක් තියෙන්නත් ඕනේ ආලෝකයක් තියෙන්නත් ඕනේ. එතකොට අතරම පාටක් පේන්නේ ආලෝකය එනවා අපේ ඇඟට නැත්තම් වස්තුවකට ඇවිල්ලා ඒක අපේ ඇහැට පරාවර්තනය වෙනවා. පරාවර්තනය විදි තියනවා කියන්නේ ඔච්චර ඕනේ නැහැ. හරිද? සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි අපිට දැන් කතා කරන්නේ. එතකොට වෙන්නේ සංඛ්‍යාත බහුතරයක් උරාගෙන පේන සංඛ්‍යාත විතරක් අපේ හැටෙනවා. දැන් හිතන්නකෝ කළු පාට එකක් තියෙනවා මොකක් හරි නම් ඔක්කොම ටික උරා ගන්නවා එතන අඳුරේ. සංඛ්‍යා ආලෝක කිරණ ඔක්කොම ටික උරා ගත්තාම අපිට අඳුරට නෙකේ. ඔව්. එතකොට සුදු පාට එක නේ අපිට කියන්නේ මේ දව්වයක්ද කළු අඳින්න එපා බලනවා. සුදු වගේ. එතකොට මොකෝ වෙන්නේ ඔක්කොම උරා ගන්න. එතකොට හීට් එක වැඩි. එතකොට සුදු පාටයක් අඳින්න අවුලක් නෑ. බහුතරයක් කිරණ අපහු එළියට යනවා. ටෙස්ලට් ගහද්දි සුදු අඳින්නේ එන්න සීන් එකේ හින්දා තමයි. ගොඩක් වෙලා උන් ඉන්න ඕනේ. එතකොට අපහසුයක් නැතුව ඉන්නවා. සුදු අඳින්න. නැතුව මේ මඩ පෑවිලා තුවාලයක් උඩ පේන්නේ නෙවෙයි මම මෙච්චර කලින් ඉඳලා තියෙන්නේ. ටෙස්ට් බැච්ලර් අඳින්නේ අර ටෙස්ට් කියන නම හින්දායි. මේ මඩ එහෙම වුණා හොඳට පේනවලු තුවාලයක් උඩ. අර මිනිස්සුන්ගේ අවධානය ගන්න මඩ ගාගෙන අර තුවාල වෙලා පේනවනේ හොඳට. වෙන පටන් පේන්නේ නැහැ කළු වගේ. එහෙම ගන්න නෙවෙයි ඉතින් අරක තමයි කතාව. ඒකට බලද්දි ඉතින් හැම දෙයක්ම විද්‍යාත්මකව තමයි මෙච්චර කල් නොදැන හෝ දැන හෝ වෙලා තියෙන්නේ. දැන් මේ විද්‍යාව සම්බන්ධ වෙන්නේ දැන් අහුණානේ අපි ලස්සන සින්දුවක් කිව්වා. මොකද ඇත්තටම ලස්සන සින්දු කියන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. හිටියේ මේ කලාව පැත්තේ. එකපාරට කියලා කියන නෙමෙයි ඔයාලට අහුණා ලස්සනට කියන්න පුළුවන්. එයා නිකන් පොඩ අගය කරනවා. සීන් එකේ. දැන් මේ එකපාරට සයන්ස් පැත්තට ඇවිල්ලා ඉන්නවා. දැන් ඇත්තට මේ වෙද්දි O level නේද? මම හිතන්නේ O level ක්ලාස් කරනවා. නම කිව්වේ නෑනේ මෙච්චර කතා කරලා. තමර ගයාෂාන් කියලා. මගේ සයන්ස් පැත්තම සයන්ස් ගැන අහන්න ගිහලා ඔළුව ඔක්කොම පොඩ අවුල් වෙලා තියෙන්නේ. ඒ අර තියෙන අර මෙමරි ලොස් වෙන එක එක ආකාර තියෙනවා. දීර්ඝ කාලීන මතක වෙනස් වෙන දීර්ඝ කාලීන මතක. එහෙම තියෙනවා ඉතින් ගොඩක් ඔළුව ගැන කල්පනා කරන එක. ඔළුව ගැන ඉගෙන ගන්න වෙනම එකක්. අපි ඒව ගැන වෙන එපිසෝඩ් එකකින් කතා කරමු මෙමරි ලොස් එක ගැන. මේක තාම අපි යන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ. ඉතින් කවුද කියලා. ඉතින් දැන් මේ විදිහට ඕලෙවල් ක්ලාස් කරන්න මම මේ අහන්න ගියේ ඒකයි. මේ පැත්තේ හිටපු එක්කෙනා සාමාන්‍ය මොලෙත් ඔය මම අහලා තිනවා දෙපැත්තක් තියෙනවනේ. එතකොට මේ කලාව පැත්තේ හිටියේ එක්කෙනා එකපාර කොහොමද මේ සයන්ස් පැත්තට මාරුනේ? ඒක ඉතින් මේ මාරුවීමකුත් නෙවෙයි මම ඉස්සෙල්ලාම හිටියා චිත්‍රත් සංගීතවල හිටියා. සංගීතවල ඉඳලා සින්දු කියන්න හොඳට පුළුවන් කියලා මම චිත්‍රවලට යන්නයි කිව්වා. හරිද? එච්චර හොඳට සින්දු කියන්න පුළුවන් ඒ කාලේ ඉඳලා මට කිව්වා ටීචර් මෙතන ඉන්න එපා ඔයා මෙන්න හරි තෝරගන්න. මේක හරියන්නේ නැහැ. ඔයා හොඳ වැඩි කියලා. හොඳ වැඩි කියලා. ඊට පස්සේ චිත්‍රවලට ගියා. ඉතින් බලෙන් ගියා. ගිහලා ඉතින් ඉඳන් චිත්‍ර ඉගෙන ගත්තා. එතකොට ඒ කාලේ ඉතින් චිත්‍ර නම් ටිකක් පුළුවන්. ඒක ඉස්කෝලේ සාමාන්‍ය පොඩි පොඩි තරඟ වල ලෝකලමා දිනේ වෙසක් වලට එහෙම ඇඳලා දිනලා තිබ්බ නිසා චිත්‍ර විද්‍යා සන්තෝෂෙන් ගත්තා. මේ ඊට පස්සේ ඉතින් චිත්‍ර ඇඳලා චිත්‍ර හොඳට කරන් ගියා. පස්සේ තමයි මේ A levels වලදී යාළුවෝ ඔක්කොම සයන්ස් කරනවා මැත්ස් කරනවා. ඉතින් මේ එන්න මෙයත් සයන්ස් මැත්ස් ඉතින් මේ මැත්ස් බෑ කියලා හිතුණා මට කියන්නේ පොඩ්ඩක් අර වෙනස මම ආසන කොමර්ස් සීන් එකට ආසන එක්ක මම හිටියා ආර්ට් කරන්න නැත්තම් සයන්ස් කරන්න සීන් එකේ තමයි හිටියේ. ව්‍යාපාර සල්ලි ගණන් කරන්න එච්චර ආසන. හරිද මේ ඒ හින්දා ඉතින් මම සයන්ස් කරා. කරලා ඉගෙන ගත්ත ඒත් අතර මේ O level vibe එකෙන් යන්නේ අපි සාමාන්‍ය A level වලට යද්දි යන්නෙම O level vibe එකෙන්.
හිතන්නේ ඕලෙවල්ලගේ පාඩම් නොකර ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා. එහෙම හිතන් ඉන්නේ. පස්සේ තමයි තේරුනේ අම්මා ඒක හරියන්නේ නැහැ වෙනම කියලා. කතාවක් කියලා. ඒ කාලේ hina නැති එදෙන්න දා දෙන වැඩ එදිනදා කරනවා කරමු. මට hina යනවා කිස්සුයගේ කොහොම පාඩම් කරලා අන්තිමට අවුරුද්ද අන්තිමේදී මතක මතක නේද තියෙන්නේ කියලා නැහැ. හිතෙනවා උනාට උන්ට මතක තිබ්බ මට මතක හිටියේ නැහැ මේ ඇත්තටම මේ මම මොකද උසස් අධ්‍යාපනයට යනකම් මම දැනගෙන හිටියේ ඇත්තටම පාඩම් කරන්න කොහොමද කියලා. මොකක් හරි වාසනාවකට ඒ ලෙවල් පාස් වෙලා ගියා වුණාට දැනගෙන හිටිනා කොහොමද පාඩම් කරන්නේ කියලා පස්සේ තමයි මේ මම දහම් පාසලක ගන්නන්න ගියානේ. එතකොට බුද්ධාගම විද්‍යාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. ඒක පස්සට. එතකොට තමයි මට තේරුනේ මේ අභිධර්මයේ කියන සබ්ජෙක්ට් එකත් එක්ක අහු වෙලා මොලේ වැඩ කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අයිඩියා එකක් ආවා. ඒ කියන්නේ සාමාන්‍ය දහම් පාසලේ මට්ටමවල මේ පොඩ්ඩක් ඊට එහාට ගියාම තියෙනවා බෞද්ධ මනෝවිද්‍යාව කියන එහෙම එකක් අභිධර්මයත් එක්ක පොඩ්ඩක් යන කතන්දරයක්. ඕක ඉගෙන ගද්දි මේ තමයි හම්බුනේ මිනිහෙක්ගේ ඔළුව කොහොමද වැඩ කරන්නේ. එතකොට අපි මෙච්චර කල් පාඩම් කරනවායි කියලා කරන එකත් අවුල්නේ කියලා තේරුණා. ඒකත් එක්ක ඒ කියන්නේ අපි පාඩම් කරන්නේ හරියටද කොහොමද කියන එක රටපාඩම්. දැන් සාමාන්‍ය මන්ත්‍රයක් වුණත් 108 පාරක් කියවම පාඩම් හිටනවනේ. පාඩම් හිටිනවනේ. එහෙම පාඩම් හිටන එකයි අපි අර ඇත්තටම දෙතුන් පාරක් කියලා පාඩම් කරගන්න එකයි වෙනස්නේ. ඒකට මට ඇත්තටම හරි දුකයි දැනෙන්නේ. ඕක පහුවෙලා හම්බෙච්ච එක කලින් හම්බුණා නම් වෙලහට මේ මෙතන මෙහෙම කතා කරන්න අර නලාවක් දාගෙන එහෙම කතා කරන්න තිබ්බ අපිට මේ ඒක හම්බුන්නේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මට හිතුනේ දැන් චිත්‍රත් ඇඳලා චිත්‍රන් දිද්දිත් තේරුනේ මම චිත්‍රපන්තිත් කරා චිත්‍රපන්ති කරද්දිත් චිත්‍ර අඳින්න කියලා දෙද්දිත් හැමතැනම විද්‍යාව. හරිද පර්යාවලෝකන සිතිජී ඉඳන් ආලෝක කිරණ එන්න කොහොමද ඒව කොහොමද පරාවර්තන වෙන්නේ ඔක්කොම විද්‍යාව. ඊට පස්සේ ගිටාර එකක් ගත්තා. ගිටාර ගහන්න ආසාවට ඒ කාලේ පොඩි අවුලක් තිබ්බනේ මේ මොකෙක් හරි කරොත් ඒ දේ මටත් පුළුවන් නැති කියලා මාත් කරන සීන් එකක් ඉතින් මේ ගිටාර එකක් ගත්තා. මේකත් මොකද ඒකෙත් තියෙන කිසික්ස්. හරි. පස්සේ හිතුනේ ඉතින් ඔච්චර ඉතින් හැමදේම විද්‍යාවනේ. ඉතින් දන්නවත් එක්ක දැන් ඉගෙන ගත්ත එකෙන් කරන්න නැති මගුලකුත් නැහැ. හරිද? ඇග්‍රිකල්චර් කළා ඒකෙන් කරන්න නැති දෙයක්වත් නැහැ. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරලා ඉතින් හිතුණා උගන්වන්න තිබ්බනම් හොඳයිනේ කියලා හිතුණ ගොඩ කාලයකට කලින්. ඒත් ඉතින් මට හිතුණා කියලා ළමයි එන්නේ නෑනේ. ඊට පස්සේ මේ අවුරුද්ද මුලදී ළමයි දෙන්නෙක් විතර ඇවිල්ලා කතා කරා පන්තියක් කරන්න පුළුවන්ද කියලා. එතනින් පටන් ගත්තා පෙබරවාරි මාසේ පටන් ගත්තා. පන්සලකින් පටන් අරගෙන දැන් ඇවිල්ලා ළමයි 100ක් විතර තියාගෙන දැන් ඕල් ක්ලාස් තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. අන්න එහෙමයි. විද්‍යාව පටන් ගත්තේ. එතකොට සයන්ස් ඉගෙන ගන්න ළමයිට chance ගොඩක් තියෙනවා. මියුසික් ඉගෙන ගන්නත් පුළුවන්. චිත්‍ර ඉගෙන ගන්නත් පුළුවන්. ඕන චිත්‍රයක් අඳ ගන්නත් පුළුවන්. මොකද පැන්සල වෙනම බිස්නස් එකක් යනවා. හැබැයි තාම මගේ චිත්‍රය ඇඳලා දුන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක පස්සේ විසඳ ගන්න ප්‍රශ්නයක්. මේ සෑහෙන කලිල්ලලා ඒව මතක තියාගන්න ඕනේ ඒවා. ඒතර ඇත්තටම අපි මේ පොඩ්කාස්ට් එක පටන් ගැනීමේ අරමුණ. ඒක චුට්ටක් කියන්න එපයිනේ. ඔව්. මම කියන්නේ මට අරමුණක් නැහැ නේ සාමාන්‍යයෙන්. මේ මෑතරම අරමුණක් නැහැ. මුලින් මේක කියලා ඉන්න අරමුණ මොකද්ද කියලා පැහැදිලි කරන්න ගියට අරමුණක් නැහැ. අපිටත් නෑ අරමුණක් ඉතින් මේ කරනවා නේද? කරන් යනවා මොකක් හරි වෙයිනේ කියලා අදහසකින්. මෙහෙමයි සමහර දේවල් වලට ඇත්තටම පැහැදිලි අරමුණක් ඕනේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. අනිත් එක අපිට ඕනේ උනේ අපි දෙන්න එකතු වෙලා මොකක් හරි වෙනස් වැඩක් කරන්න. අපි එකතු වෙලා අවුරුදු උත්සව තිබ්බා. ඔයාලා අවුරුදු උත්සවේ මගේ ওই channel එකේ දකින්න නැති. ඒකේ මොකද ඒ වගේ අවුරුදු එහෙම කරපු අවුරුදු උත්සව ඉතින් ගෙවල් වල කට්ටිය එකතු වෙලා කරන අතරේ උඩා ගෙදර මල්ලි පහළ ගෙදරක් අය හිතුවා අපි දෙන්නටත් එකතු වෙලා යමක් කමක් කරන්න පුළුවන් නේ කියලා. ඉතින් මෙච්චර කල් ඕන මම තනියෙන් කරපු පොඩ්කාස්ට් එකට යාන්තම් එක්කෙනෙක් හොයාගෙන මේ කරන්න පටන් ගත්තා. ඔව් මම තමයි කිව්වේ නේ කරමු කියලා. ඔව් මෙයා තමයි යෝජනාව ගෙනාවේ. කියන්නේ දැක්කනේ මට පොඩ්ඩක් ජනප්‍රිය වෙන්න ඕනේ කින්දා මේ මම උඩා ගෙදර නෑ සෝරි පහළ ගෙදරක් කතා කරා. මාව ජනප්‍රිය කරලා දෙන්නයි කියලා. පහළ ගෙදර අක්කා කිව්වා ජනප්‍රිය කරලා දෙන්නම් කියලා පොඩ්ඩක් වැඩේට ඇදගත්තා. මොකද මටත් කවුරු හොයාගන්න ඕන වෙලා තිබ්බේ ඇත්ත කතාව කියන්නේ. අර පිට දාලා මාත්තාව හරි මල්ලි වැඩේ කරමු කියලා අපි වැඩේ පටන් ගත්තා. ඔව් කිව්ව නේද කරමු. ඒකනේ කරමු කියන්නේ. ඒ අරක තමයි සැඟවුණු අරමුණ. එහෙම අරමුණු තිබිලා තියෙනවා දෙන්නට වෙන වෙනම. මට දෙන්න එකට ගත්තොත් හරි පැහැදිලි අරමුණක් තාම නෑ. ඒ කියන්නේ පොඩි අර ආත්මාර්ථකාමී අරමුණු තියෙනවා. හැබැයි නැත්තේ නෑ.
කියන්න බෑ. ඒ කලාවයි විද්‍යාව එකට එකතු කරන එක. ඔව්. ඒක එකට එකතු වෙලා තියෙන අපි එකතු එකතු වෙලා වෙච්ච තැන් තියෙන්නේ ටික තැන කියනවා. අපි කියනවා. අපි කියන්නේ එකතු වෙලා තිබ්බ තැන් ටික. තැන් ටික. මොකද ඇත්තට මෙහෙම වෙන්න හේතුව මම ඉන්නේ විද්‍යාව පැත්තේ නෙමෙයි කොහොමදවත්. ඕලෙවල් විද්‍යාව ගණන් කියන්නේ බොහොම අසීරුවෙන් මම සමත් වෙච්ච සබ්ජෙක්ට්. කොටින්ම කියනවා නම් මම ඕලෙවල් එක්සෑම් එකේ රිසල්ට් ගිහින් කිව්වහම ටීචර් මට කිව්වේ අම්මෝ පවනී ඔයාට ඒ ලකුණ තියෙනවද? නෑ ඕනේ නෑ ලකුණ කියමු 100 එක. ඔයාට 100 එකක් තියෙනවද වැඩිත් එක කිව්වා. මොකද එච්චරට මගේ මේ සයන්ස් පැත්තේ මැත්ස් පැත්තේ දැනුම ඉතා ඉහළයි. ඒක අඩු මොලයක්. අඩු මොලයක්. අර මොලේ තියෙනවනේ. පැති දෙකක් තියෙනවනේ නේද? ඉතින් ඒක පැත්තක් නෑ. එක පැත්තක් නෑ. අනිත් පැත්තක් නෑ. අනිත් පැත්ත තියෙනවා නැත්නම් කොහොමද කලාව කරන්නේ මේ බලන්න. මේ ඔන්න කොහොමයි වැඩි සිද්ධ වෙන්නේ. ලස්සන පොත් එහෙම තියෙනවනේ ඉතින් නේද? දන්නවද මේ සාමාන්‍ය පොතක් කියවහම ඇබ්බැහි වෙන්නේ සාමාන්‍ය ෆිල්ම් බලනකොට දා කියලා. නෑ. එහෙම වෙන හේතුවක් තියෙනවා. තියෙනවා. මොකද? දැන් සාමාන්‍ය අපිට පොතක් හම්බුනහම අපි කරන්නේ මොකද්ද? බත් කන්නෙත් නෑ, නැගිටින්නෙත් නෑ, වතුර බොන්න යන්නෙත් නෑ, මොකුත් නෑ. හිටපු තැන ඉඳන් පොත කියනවා. ෆිල්ම් එකක් නම් බලද්දී ටිකක් පෝස් කරන්න කියලා බත් බෙදාගෙන බත් කන ගමන් කියන්න පුළුවන්. පොතක් කවදාවත් බත් කන ගමන් කියලා දෙනවා. මම නම් කියුණා ඉතින්. කියන්න පුළුවන්ද? පුළුවන්. මං හොරු වෙලා. සාමාන්‍යයෙන් නම් එහෙම කරන්න බැරි එකක් තමයි තියෙන්නේ. හේතුව තමයි දැන් හිතන්නකෝ අපි ෆිල්ම් එකක් බලනවා කියලා. ෆිල්ම් එකක ඩිරෙක්ටර්ට ඕනේ දේවල් ටිකම අපිට පෙන්වනවා නේද? ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩිරෙක්ටර්ට ඕනේ. හරිද? රංගපාන ගෑන් ළමයාගේ ලස්සන ඩිරෙක්ටර් තීරණය කරලා කියන මෙහෙම තමයි ගෑන්. එතකොට කටහඬත් එයා තීරණය කරනවා. ඔක්කොම මිනිහා තීරණය කරලා අපිට දෙනවා. අපි ඉතින් කැමති නැත්නම් බලාගෙන ඉන්න. පොතක් කියවත් අපි කැමති ලෝකයකට අපි යනවා. කැමති රූපයක් මවා ගන්න. කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක්. ගෑන් ළමයා අපි ආසවිදි ගෑන් ළමයා. විස්තර කරලා තිබ්බට ආසවිදි පිරිනමනවා. ඉතින් එහෙම ලස්සනටම වාගෙන කුඩු ගැහුවා වගේ තමයි යන්නේ. ඇත්තට මෙහෙම කරන එක සාමාන්‍ය පොත් කියවන මිනිස්සෙක් සාමාන්‍ය ලේසින් කාලකන්ණියක් වෙන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්. හේතුව තමයි මොකද්ද? ෆිල්ම් එකක් බලනවට වඩා ෆිල්ම් බලන ගේම් ගහන මිනිස්සු දන්නවනේ ඉන්නේ. හැමෝම කියනවා නේද? සාමාන්‍ය බහුතරයක් බැඳින් වැඩක් කරන්න තියෙකට බැහුණා පොඩ්ඩක් අවුල් තත්යකට යනවා නේද? ඒනට පොත් කියවද්දි වෙන්නේ මොලේට තව වැඩක් සෙට් වෙනවා. පොතක් කියවද්දි මොකද්ද තව ටිකක් හිතන්න බෑ නේද? මෙහෙම එක්කෙනෙක් වෙන්නේ නැති එහෙනම් මෙතනදී. ඒ කියන්නේ අපි හිතලා හිතන්නේ නැහැ. හැබැයි ඉබේම අපිට සෙට් වෙනවා මාර දේවල් ටිකක් මේ පොත ගැන. ඒකට මොලෙත් තව ටිකක් වැඩ කරනවා. දෙපැත්තම වැඩ කරනවා. තාර්කික පැත්ත දැන් පොත කියවද්දී අපි ප්‍රෙඩික්ට් කරනවා ඉස්සරහට මෙහෙම එකක් වෙනවත් ඇති කියලා හිතාගෙන කියනවා. ඒකට තාර්කික පැත්තත් හැදෙනවා, කලාත්මක පැත්තත් හැදෙනවා, ලස්සන දේවල් ඔක්කොම ටික ඉතින් එකට හැදෙනවා. එකට හැදෙනවා. පොතේ කලාවේ තියෙන විද්‍යාව. විද්‍යාව. ෆිල්ම් එකේ කලාවේ නැති විද්‍යාව තමයි. අන්න ඕක තමයි විද්‍යාව පොතට එකතු වුණා. තව දිනවා තින්නේ විද්‍යාව සාහිත්‍යයට අරවට එකතු වෙච්ච සෑහෙන තියෙනවා. ඒක ඔක්කොම එක දවසින් කතා කරන්නේ හරිනේ. හරිනනේ. අපි ඒවා ටික ටික ඉස්සරහට කතා කරගෙන යන්. ඉතින් හිතනවා අපේ පොඩ්කාස්ට් එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉඳී කියලා උඩහ ගෙදර මල්ලි පහළ ගෙදර අක්කයි එක්ක අච්චාරුවක් විද්‍යාවයි කලාවයි එක තැනට ගෙන ලස්සන පොඩ්කාස්ට් එකක්. එහෙනම් ආයිත් හම්බෙමු. එතකන් අයබෝන්.